අවුරුද්දකට විභාගයෙන් ළමයිගෙන් හරියටම භාගයක් ෆේල් වෙනවා. ඉතින් මේ ෆේල් වෙන්නේ ඇයි? ඇත්තටම ගණිතය බැරි නිසා නෙමෙයි ෆේල් වෙන්නේ. හරි සැලැස්මක් නැතුව වැඩ කරන නිසා තමයි ෆේල් වෙන්නේ කියලා මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා. ඉතින් මේ වීඩියෝ එකේ අරමුණ තමයි මේ ෆේල් වෙන්න යන එක ළමයෙක් හරි පාස් කරලා දාන එක. channel එක subscribe කරන්න කියන මතක් කිරීමත් එක්ක අපි වීඩියෝ එකට යමු. මේ වීඩියෝ එක යටතේ කතා කරනවා ප්‍රශ්න පත්‍රය සහ ඒකට ලකුණු හම්බෙන විදිය ගැන. යාන්තම් S1 එකක් ගන්න නම් කරන්න ඕන ප්‍රශ්න, තෝරගන්න ඕන ප්‍රශ්න ගැන කතා කරනවා. ඉතින් මේකේ මාර්කක් යනකොට තේරෙනවා ගොඩක් ලේසියෙන් S1 ගන්න පුළුවන් කියලා. තුන්වෙනියට කතා කරනදී එච්චර ලේසියෙන් ගන්න පුළුවන් වෙලත් S1 ඇයි ළමයි අසමත් වෙන්නේ මේ S1වත් ගන්නෙ නැතුව කියලා. ඊට පස්සේ හතරවෙනියට කතා කරන ටික දවසකින් ගණිතය පුළුවන් කරගන්න සාර්ථක ක්‍රමයක්. ඉතින් මේවා මම පන්ති වල අත්හදා බලලා තියෙන ක්‍රම තමයි කියලා දෙන්නේ. අනිවාර්යයෙන්ම ළමයින්ට මේවා කරලා පාස් කරලා ගණිතය පුළුවන් කරලා අත්හදා බලපු ක්‍රම කියලා දෙනවා. ඊට පස්සේ පස්වෙනියට තියෙනවා පේපර් එක ලියන්න ඕන කරුණු පමණක්. ඒ කියන්නේ අපි ඉගෙන ගන්න හැමදේම පේපර් එක ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. පේපර් එක ලියන්න වෙනම කරුණු සෙට් එකක්. ඒ කියන්නේ පේපර් එකට ගොනු වෙච්ච කරුණු සෙට් එකක් තියෙනවා. ඒ ටික ෆිල්ටර් කරලා පෙරලා ඒ ටික විතරක් දැනගත්තාම ඔයාලට පුළුවන් S1 එකට යන්න. ඉතින් ඒ පේපර් එක ලියන්න ඕන කරුණු පමණක් එක දවසින් ඉගෙන ගන්න ක්‍රමයක් අවසාන වශයෙන් කියලා දෙනවා. මේ ටික තමයි මේ වීඩියෝ එකේදී කරන්නේ. ප්‍රශ්න පත්‍රය කොහොමද හැදෙන්නේ කියනවා නම් ප්‍රශ්න පත්‍රය එක පත්‍රය කියලා එකක් තියෙනවා, දෙක පත්‍රය කියලා වෙනම හැදෙනවා. ඉතින් ඔයාලා දන්නවා එක පත්‍රයේ A කොටස කියලා තියෙනවා, B කොටස කියලා තියෙනවා සහ දෙක පත්‍රයේත් A කොටස කියලා තියෙනවා, B කොටස කියලා තියෙනවා. ඔයාලා දැනටමත් පේපර් එක ගැන මේ වෙනකොට මම හිතනවා ඔයාලා දන්නවා ඇති කියලා. ඉතින් මේ A කොටසේ තියෙන ප්‍රශ්න 25ක්, එක පත්‍රයේ A කොටසේ ප්‍රශ්න 25ක් තියෙනවා, ලකුණු දෙක ගානේ දෙනවා. දෙක ගාන දීලා දෙකට බෙදනවා. අපි ඉතින් හිතමු එක ප්‍රශ්නයකට එක ලකුණක් හම්බ වෙනවා කියලා. ඉතින් දෙක ගානේ දීලා දෙකට බෙදුවත් එකයි, එක ගානේ හම්බ වෙනවා කියලා හිතුවත් එකයි. සහ ඒ එක පත්‍රයේම B කොටසට සහ දෙක පත්‍රයේ AB කොටස් දෙකට ප්‍රශ්න 15ක් තියෙනවා. ඒ කියන්නේ එක පත්‍රයේ B කොටසේ ප්‍රශ්න 5යි, දෙක පත්‍රයේ A කොටසේ 5යි, B කොටසේ 5යි. ඒකෙන් එක පත්‍රයේ B කොටසේ ප්‍රශ්න 5 හරි ලේසි. ළමයිට සාපේක්ෂව B කොටසේ දෙක පත්‍රයේත් A කොටසේ ප්‍රශ්න ටික ලේසි, B කොටසේ ප්‍රශ්න ටික තමයි අමාරුයි කියලා ළමයි සාමාන්‍යයෙන් හිතාගෙන ඉන්නේ. ඉතින් එහෙනම් අපි S1 එකක් ගන්න මොනවද කරන්න ඕන? ඉතින් ඔයාලා S1 එකක් ගන්න කරන්න ඕන දේ තමයි ඔයාලට මේ කෙටි ප්‍රශ්න පත්‍රයෙන් අනිවාර්යයෙන්ම කෙටි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 25න් 15ක් හරි කරගන්න ඕන. ඒක කරගන්නේ කොහොමද කියලා දැන් බය වෙන්න එපා. ඒක කරගන්න ක්‍රමයක් කියලා දෙනවා. 15 නෙමෙයි හරියටම ඔයාලා කරොත් 25න් 25ම හරියනවා. නමුත් අපි ඒක ටාගට් කරන්න හොඳ නැහැ. 15ක් හරි කරගන්න ඕනේ. ඉතින් එතන 15ක් හරියන්නේ නැති වෙන්න හේතුවක් තියෙනවා. මොකද එතන ජ්‍යාමිතිය ප්‍රශ්න 8ක් අහනවා, බීජගණිතීය ප්‍රශ්න 4ක් අහනවා. එතනම 12යි. ඉතින් ජ්‍යාමිතිය ටික ඇරලා ඉවරලා දැන් ජ්‍යාමිතියේ ලොකු ප්‍රශ්න පත්‍රේ ප්‍රශ්න කරන්නේ නැහැ කියලා හිතන්න යනවා. දැන් S1වත් නැති අයට මම මේ කතා කරන්නේ. ඒතර එක කොටස කතා කර මේ ජ්‍යාමිතිය කොටස් දෙකට උත්තර ලියන්නේ නැහැ කියලා හිතන තමයි S1 තියෙන අය යන්නේ S1 නැති අය. එතකොට ජ්‍යාමිතිය අරින්න හින්දා මොකද වෙන්නේ? ජ්‍යාමිතිය ගැන බලන්නේවත් නැහැ. එතකොට එක කොටස් ප්‍රශ්න 8ක් අහනවා ජ්‍යාමිතිය. ඒතකොට ඒ ප්‍රශ්න 8 අරින්න වෙනවා. 25න් 8ක් ගියා කියන ලොකු ප්‍රමාණයක්. ඉතින් එහෙනම් ඒකේ විභාගෙට ලියන්න ඕන කරන ප්‍රමාණය විතරක් දැනගන්න මොකද්ද කරන්න ඕන කියලා මම කියලා දෙන්න. හරි දැනට මම කියලා දෙන්න. ඉතින් ඔයාලා ටාගට් එකක් තියාගන්න ඕනේ. අනිවාර්යයෙන්ම පළවෙනි ප්‍රශ්න 25න් 15ක් හරි කරගන්න ඕන කියලා. ඊට පස්සේ ඔයාලට තියෙනවා ප්‍රශ්න 15ක්. B කොටසේ ප්‍රශ්න 5යි සහ දෙක පත්‍රයේ ප්‍රශ්න 10යි. ප්‍රශ්න 15යි. ඉතින් මේ ප්‍රශ්න 15ට ඔයාලට ලකුණු දෙක ගානේ ගන්න පුළුවන් වුණොත් බලන්න ලකුණු දෙක ගානේ ගන්න පුළුවන් වුණොත් දෙක ගානේ ප්‍රශ්න 5ට 10යි ලකුණු 30ක් එනවා. ඉතින් ඒ 30 දෙකට බෙදෙනවා. ඒ 30 දෙකට බෙදපුවාම 15යි. දැන් පළවෙනි පත්‍රයේ ප්‍රශ්න 25නුත් මේ වෙනකොට ලකුණු 15ක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ 15 සහ අනිත් 15 එකතු වුණාම 30ක් ලකුණු වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට එච්චර පොඩි ටාගට් එකකින් ඔයාලට ලකුණු ගන්න පුළුවන්. මෙතන ප්‍රධාන ටාගට් එක විදිහට ඔයාලට ගොඩ ගන්න තියෙන්නේ කෙටි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 15ක් හරියන විදිහට පේපර් එක ලියන එක විතරයි. ඊට පස්සේ B කොටසේ ඇත්තටම මොනවා ලිව්වත් ලකුණු දෙකක් ගන්න පුළුවන්. B කොටසේ හැම ප්‍රශ්නයකටම ලකුණු දෙකක්. එහෙනම් අපි තුන්වෙනියට කතා කරනවා කිව්වේ ඇයි මෙච්චර ලේසියෙන් ගන්න පුළුවන් වෙලත් ළමයි ෆේල් වෙන්නේ කියලානේ. ඒ තමයි මේ ගණිතේ බැරි ළමයි. මම මේ කතා කරන්නේ අද මේ වීඩියෝ එක කතා කරන්නේ අනිවාර්යෙන් බැරි ළමයි. යන්තම් S1 එකක් ගන්න බලන්නේ නැහැ නේ. ඒකක් ගන්න ලකුණු තියෙන අය. ඉතින් එහෙනම් බලමු මෙච්චර ලේසියෙන් S1 ගන්න තිබිලත් ඇයි ළමයි මෙහෙම ගන්න නැතුව ෆේල් වෙන්නේ? 150කටත් වැඩිය ෆේල් වෙනවා. ඒ කියන්නේ අවුරුද්දකින් ලියන ළමයිගෙන් භාගයට ආසන්න ප්‍රමාණයක් ෆේල් වෙනවා. එහෙනම් ඇයි එහෙම වෙන්නේ? ඒකට හේතුව තමයි මේ ගණිතේ බැරි වුණාම. ඒ කියන්නේ දැන් බැරි කට්ටිය. බැරි කියන්නේ බෑ කියලා හිතාන ඉන්න කට්ටිය. බැරි කට්ටිය වෙන්න බෑ. බෑ කියලා හිතාන ඉන්න කට්ටියගේ තියෙන ලක්ෂණයක් තමයි එයාලා මොකද කරන්නේ? එයාලා ප්‍රශ්න තෝරගන්නවා. මං අහුවල් ප්‍රශ්න කරන උදාහරණයක් විතර මං කියනවා මම ප්‍රස්තාර කරනවා. මම නිර්මාණ කරනවා. මම සංඛ්‍යා රටා කරනවා. මම ජ්‍යාමිතිය නම් කරන්නේ නැහැ. මං ගොලක නම් කරන්නේ නැහැ. හරි මං කියන ඒවා නෙමෙයි වෙන්න පුළුවන්. තෝරා ගන්නවා.
මෙහෙම තෝරා ගැනීමක් කරලා ඉවරලා S එකකට යනවා කියන එක ටිකක් කරන්න අමාරු වැඩක්. හේතුව තමයි දැන් මේ රට ගත්තාම මේ රටේ ඇත්තටම ඉතා පෝසත් දියුණු පහසුකම් සහිත පාසල් තියෙනවා. සහ ඉතා දුෂ්කර දිලිඳු පහසුකම් වලින් අඩු සමහරට ගණිතය උගන්වන්න ගුරුවරයෙක් නැති පාසල් තියෙනවා. මේ හැමෝම ලියන්නේ එකම පේපර් එක. ඒ නිසා පේපර් එක හදනකොට මෙන්න මෙහෙම පේපර් එකේ ලක්ෂණයක් තියෙනවා. ඒ කියන්නේ සමහර ප්‍රශ්න නෙමෙයි හැම ප්‍රශ්නයක්ම මේ දැන් අපි හිතමුකෝ දිලිඳු පැත්තකට එහෙම නැත්නම් පහසුකම් වලින් අඩු පළාතකට ගැලපෙන විදිහට පේපර් එක හැදුවොත් මොකද වෙන්නේ? අර පහසුකම් සහිත පාසල් වල ළමයි ඒකට උපරිමයෙන් ලකුණු ගන්නවා. දිලිඳු පාසල් වල අය එහෙම නැත්නම් දුෂ්කර පාසල් වල අය ඒකට ගන්නෙත් බොහොම අමාරුවෙන් ලකුණක් වෙනවා. ඉතින් එහෙමයි කියලා ඉවරලා මොකද වෙන්නේ? අර පහසුකම් සහිත පාසල් වල ඉතා බුද්ධිමත් ළමයි ඉන්න පාසල් වලට ගැලපෙන්න පේපර් එක හැදුවොත් වෙන්නේ එතකොට ඒ පේපර් එක අර දිලිඳු එහෙම නැත්නම් පහසුකම් අඩු සහිත පාසල් වල සමහරට ගණිතය උගන්වන්න ගුරුවරයෙකු නැති පාසල් වල දරුවන්ට ඒක ලියන්න බැරුව යනවා. අන්න ඒ නිසා ප්‍රශ්න හදනකොට මෙන්න මෙහෙම ක්‍රමයක් පාවිච්චි කරනවා. ඒ තමයි රෝම ඉලක්කම් 1 2 3 4 5 රෝම ඉලක්කම් 5ක් විතර ප්‍රශ්නෙට තියෙනවනේ. මේක රෝම ඉලක්කම් 2ක් 3ක් වගේ ඉතා ලේසි ප්‍රශ්න අහනවා. සහ රෝම ඉලක්කම් 1 නම් ඉතාම ලේසියෙන් ගොඩක් ප්‍රශ්න වල අහනවා. 2 3 විතර වෙද්දී ඒක අමාරු වෙන පිළිවෙලට ඒ විදිහට අහනවා. ඉතින් මම මේකේ අරමුණ ඒ කියන්නේ මම කියන්න පැහැදිලි කරන්නේ ඉතින් මේ ප්‍රශ්නයක් ගත්තාම ඒක ගොඩ අමාරු ප්‍රශ්නයක් වුණත් ඒකේ ලේසි ප්‍රශ්න පොඩ්ඩක් තියෙනවා. ගොඩ අමාරු ප්‍රශ්නයක් වුණත් ලේසි ප්‍රශ්න එකක් දෙකක් හරි තියෙනවා. කොටස් හරි. සමහරට ඒ රෝම ඉලක්කම් කඩලා නැති වෙන්න පුළුවන්. දැන් වර්ග මේ හීන ශේෂ ක්‍රමය වගේ ගන්න තිබොත් කොටස් කරලා නැති වෙන්න පුළුවන්. නමුත් ඒකෙත් යම් දෙයක් කරන්න පුළුවන් මාසයක ගන්න හොයන එක හරි. ඉතින් අපි අර තෝරාගෙන ගියාපුවාම සිද්ධ වෙන්නේ තෝරාගත් ප්‍රශ්නේ සියලු ප්‍රශ්න වලට උත්තර ලියන්න වෙනවා. තෝරාගත් ප්‍රශ්නේ උදාහරණයක් විදිහට දැන් අපි ප්‍රස්තාර ලියන්න යනවා කියලා ඔයා තෝරගන්නවා. දැන් ඔයා තෝරගන්නේ. ඒතකොට ප්‍රස්තාර වල A කොටසයි B කොටසයි මේ ඔක්කොම ලියන්න වෙනවා. ඉතින් තේරෙනවා B කොටසේ තියෙන ප්‍රශ්න ටිකක් අමාරුයි. දැන් මම ඔයාලා S එක ගන්න යන කට්ටිය මේ වීඩියෝ එක බලන්න කියලා හිතනවා. එතකොට ඒ කට්ටියට මේ B කොටසේ තියෙන ප්‍රශ්න ටික අමාරුයි. එතකොට ඔයා තෝරාගෙන යනවා නම් ප්‍රශ්න ඒ තෝරාගෙන යන ප්‍රශ්න ඔක්කොම ලියන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට අර දුෂ්කර පළාත්වල තියෙන පාසල් වලට ඒ කියන්නේ එහෙම ලේසි ප්‍රශ්න හදපු ඒ ටිකටත් ලියලා අර අමාරු ප්‍රශ්න වලටත් ලියන්න වෙනවා. ඉතින් ඔයා ලේසිම ක්‍රමය තමයි ඔයාට කරන්න තියෙන මේ සියලු ප්‍රශ්න වල ඔයා රෝම ඉලක්ක 1 2 1 2 1 2 වගේ ලියන එක ටාගට් කරගෙන ගියා නම් හරි. එතකොට තමයි ලේසි ප්‍රශ්න ටිකට සටපට කාලා උත්තර ලියලා මේ S එකක් ගන්න ලේසියෙන් පුළුවන් වෙන්නේ. ඉතින් ඔන්න ඔය ගොඩක් ළමයි යෝග හඳුනාගන්නේ නිසා එයා තෝරගෙන ගිහින් එයා ඒ ප්‍රශ්න වලට උත්තර ලියනවා කියලා ගිහින් ඒකේ අමාරු කොටසට ඉතුරු ලියා ගන්න බැරුව යනවා. එතකොට එයා සමහර ප්‍රශ්න වලට සූදානම් වෙලාම ගිහින් නෑ. එයා ලියන්නෙත් භාගයකට භාගයට ලියන එකෙත් භාගයට ලියනවා. ඉතින් S එකවත් නැතුව අවුරුද්දකට විභාගෙ ලියන ළමයිගෙන් හරි අඩක්කට ආසන්න ප්‍රමාණයක් ෆේල් වෙනවා. ඉතින් ඔයාට මම මේ වීඩියෝ එකේ කියලා දුන්නා. ඉතින් ඔයාට ඕන පළවෙනි කොටසේ කෙටි ප්‍රශ්න 25න් 15ක් හරි කරගන්න සහ ඉතුරු ප්‍රශ්න 15ම පාවිච්චි කරලා ලකුණු දෙකක මධ්‍යනයක් රඳව ගන්න. හැම ප්‍රශ්නෙටම ලකුණු දෙකක්. එතකොට ඔයා දන්නවා පළවෙනි පත්‍රයේ හම්බෙන B කොටසේ ප්‍රශ්න ටික ලේසි. ඒකේ ඇත්තටම ඔයාලට ලකුණු දෙකට වඩා ගන්න පුළුවන්. ඒකේ ලකුණු දෙකට වඩා ගන්න පුළුවන් කියන්නේ ඔයාගේ අනිත් ප්‍රශ්නකින් තව ලකුණු දෙකටත් වැඩි අඩු වුණත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔයා දැන් ඔයාට ලකුණු වෙන විදිය බලන්න ඔයාට මොන ප්‍රශ්න වලටද වැඩිපුර හම්බෙලා තියෙන බලන්න. සමහර ඒවාට 5ක් 6ක් හම්බෙලා ඇති. සමහරට ඔයාට 1ක් 2ක් හම්බෙලා ඇති. සමහර ඒවාට බිංදුවක් හම්බෙලා ඇති. බිංදුවක් හම්බෙලා තියෙන වගේ ලකුණු එකක්වත් ගන්න try කරන්න. බිංදුවක් හම්බෙලා තියෙන වගේ ලකුණු එකක්වත් ගන්න try කරන්න සහ ලකුණු 6ක් 7ක් හම්බෙලා තියෙන ඒවා ගැන චුට්ටක් අවධානය අඩු කරලා එකක්වත් නැති ඒවා වගේ එකක්වත් ගන්න සහ මධ්‍යනේ ලකුණු දෙකක රඳව ගන්න පුළුවන් වුණොත් ඔයාට S එක ගන්න පුළුවන් වෙනවා. ඉතින් ওই විදිහටම ඔයාට එකක් ගන්න C එකක් ගන්න වගේ මේකේ ගණිතයේ කර්මය හදා ගන්න පුළුවන්. ඉතින් දැන් මේ ලෝකේ වැඩක් කරලා නැත්නම් ඔයා කොහොමද මෙතනින් එහාට කරන්න පටන් ගන්න කියන එක තමයි කියලා දෙන්න වෙන්නේ. ඉතින් ඒකට ඔයා CR පොතක් ගන්න. ඔයා කෙටි ප්‍රශ්න පත්‍රයකට ඉස්සරලාම උත්තර ලියන්න. වැරදෙන්න පුළුවන්. වෙනවා නම් වෙන්න තියෙන්නේ මොකද්ද? දැන් කෙටි ප්‍රශ්න පත්‍රයකට ඔයා උත්තර ලියනවා කියමුකෝ. ඔයාට වෙන්න තියෙන නරකම දේ තමයි ප්‍රශ්න 25න් 25ම වැරදෙන එක. ඊට වැඩිය දෙයක් වෙන්නේ නැහැ. හරි. ඒතකොට ඔයාට වෙන්න තියෙන නරකම දේ තමයි කෙටි ප්‍රශ්න 25න් 25ම වැරදෙන එක. දැන් ඔයා ලියන්න ගත්තොත්. හරි. මං හිතනවා එච්චර නරකක් වෙන එකක් නැහැ. එකක් දෙකක් හරි හරියයි. හරි කමන්නේ. වෙන්න තියෙන නරකම දෙනින් අපි පටන් ගමු. දැන් ඔයා ලියන්න. දැන් පේපර් එක පෙරලා ගන්න. මේ වීඩියෝ එක වල ඉවරන ගමන් පේපර් එකක් පෙරලා ගන්න. ඔයා ලියන්න. ඔයාට පුළුවන් විදිහට ලියන්න. උත්තර පත්‍ර බලන්න එපා. චක්කර පොත බලන්න එපා. ඔයාට පුළුවන් විදිහට ලියන්න. හරි. ඉස්සල්ලාම බලන්න ඒක YouTube එකේ හරි ඒකේ සාකච්ඡා කරන වීඩියෝ එකක් තියෙනවාද කියලා. මගේ වේවා වෙන කාගේ හරි වේවා. ඒ ඔයා තෝරගන්න පේපර් එකේ උත්තර පත්‍රයක් හෝ YouTube එකේ පේපර් සාකච්ඡාවක් තියෙනවද බලලා එහෙම පේපර් එකක් තෝරගන්න. නැත්නම් ඔයාට උත්තර ටික දැනගන්න දෙන්නේ. හරි. දැන් ඔයා තනියම ලියනවා. බලන්නේ අරක. වීඩියෝ එක බලන්න කලින් ඔයා තනියම ලියනවා. තනියම ලියලා ඔයාට වෙන්න තියෙන නරකම දේ තමයි ප්‍රශ්න 25ම වැරදෙන එක. ප්‍රශ්න 25ම වැරදෙන එක. ඔයා ගන්න CR පොතක්. හරියටම දෙකට නමා ගන්න. දෙකට නමාගෙන ඒතර එක කොලේ තියෙන රූල් දෙකක් තීරු දෙකක්.
තීරු දෙක එක තීරුවක ප්‍රශ්නේ ලියන්න ඒකේ රූප සටහනත් අඳින්න. ප්‍රශ්නේ ලියන්න ඒකේ රූප සටහනත් අඳින්න රූප සටහනක් තියෙනවා. ඊට පස්සේ ඒකට උත්තරේ විතර නෙමෙයි ඒකට ඕන කරන තියරි ඔක්කොම ටික මේක ලියා ගන්න. ඇයි වැරදුනේවා මතක තියාගන්න ඕන දේවල් මේ මෙතනින් එහාට මේ ප්‍රශ්නේ මොන වගේ වෙයිද වාගේ ඔයාලට හිතන හැම දෙයක්ම ඔයාගේ භාෂාවෙන් ඒකේ ලියන්න. මේ ඒ රතු මේ නිල් පාට පෑනෙන් හරි කළු පාට පෑනෙන් හරි තමයි ප්‍රශ්නය ලියන්නේ. අනිවාර්යයෙන් මේ උත්තර ලියන්න රතු පෑනෙන්. ඇත්තටම උත්තරේ විතරක් නෙමෙයි. ඒකට ඕන කරන තියරිය. දැන් ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමේ සෑදෙන බාහිර කෝණයේ සමානයි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට කියන තියරිය අමතක වෙලා නම් මේ ප්‍රශ්නේ වැරදුනේ. තියරියත් ලියනවා. රූප සටහන් අඳිනවා. අන්න එහෙම කරලා මේ රතු පෑනින් තොරතුරු ගොන්නක් එකතු කරන්න. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ ලියන්න. ඔයා පළවෙනි ප්‍රශ්න 25ම ලියන්න වෙන්න ඉඩ තියෙනවා. මතක තියාගන්න. මේක හරියටම කරපු ළමයි කවදාවත් දෙවෙනි සැරේ මේ ප්‍රශ්න 25ම ලියන්න උනේ නැහැ. දෙවෙනි සැරේ ප්‍රශ්න 25ම ලියන්න උනේ නැහැ. හතර පාරක් කරද්දී ඔයාලා පිළිගන්න එකක් නැහැ. ප්‍රශ්න 10ට අඩු සංඛ්‍යාවක් තමයි වැරදිලා ඔයාලට මේ පොතේ ලියන්න වෙන්නේ. හතරවෙනි පේපර් එක ලියද්දී ඔයාලට ප්‍රශ්න 10කට අඩු සංඛ්‍යාවක් තමයි වැරදිලා මේ පොතේ ලියන්න වෙන්නේ. හොඳට මම නැවත සැරේ පැහැදිලි කරන්න. ගන්න කෙටි ප්‍රශ්න පත්‍රයක් ප්‍රශ්න උත්තර ලියන්න පුළුවන් තරම් ඔයාලට පුළුවන් විදියට ඊට පස්සේ YouTube එකේ හෝ වේවා කොහෙන් හරි මේ පේපර් එක සාකච්ඡා කරන වීඩියෝ එකක් හොයාගන්න බලන්න. ඔයාලට කීයක් හරි ගිහින් තියෙනවද කියලා බලන්න. වෙන්න තියෙන නරකම දේ තමයි ප්‍රශ්න 25ම වරදින එක. වෙන්න තියෙන නරකම දේ තමයි ප්‍රශ්න 25ම වරදින එක. එහෙනම් ප්‍රශ්න 25ම වැරදිලා තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. දැන් මොකද කරන්න තියෙන්නේ? CR පදක් කරන් ප්‍රශ්නය ලියනවා, උත්තරය ලියනවා. ආයි ප්‍රශ්නය ලියනවා, උත්තරේ ලියනවා. කොයි වෙලේවත් ප්‍රශ්නේ පේපර් එකේ තියෙනවනේ මම උත්තරේ විතරක් ලියා ගන්නවා. ඒ වැඩේ එපා. දැන් මේක හරියටම නීට් එකට කරනවා. ඊට පස්සේ නිතර මේ පොත බලන්න. මේ ඒ උත්තරේ වහගෙන මේ ප්‍රශ්නෙට උත්තර ලියන්න. නිතර ඒ පොත බලන්න. ඊට පස්සේ තව පේපර් එකක් කරන්න. තව පේපර් එකක් කරද්දී අනිවාර්යයෙන්ම ස්ථීරවම 25ම ලියන්න වෙන්නේ නැහැ මේ පොතේ. කියන්නේ එකක් දෙකක් හරි හරියනවා. 4 සැරයක් කරලා බලන්න. පේපර් 4ක් මේ විදිහට කරලා බලන්න. අනිවාර්යෙන් 4 වෙනි පේපර් එකෙන් පස්සේ ඔයාලට වරදින ප්‍රශ්න ගාන 10ට අඩු ගාණක් වෙනවා. ඒක ස්ථීරයි. 10ට අඩු ගාණක් වෙනවා. ඒක ස්ථීරයි 4 වෙනි පේපර් එකෙන් පස්සේ. 10ට අඩු ගාණක් වෙනවා. ඔයා පේපර් 5ක් 6ක් 7ක් 8ක් 10ක් මේ විදිහට කරද්දී 25න් 25ම හරියනවා. දැන් මම පන්ති වල උගන්වනකොට මේ ළමයින්ට මේ ක්‍රමය කියලා දුන්නාට පස්සේ මම කවි වෙලේවත් 25න් 25 යාලට ටාගට් එකක් විදිහට දෙන්නේ නැහැ. 25න් 25 හරියන්න ඕන කියලා කියන්නේ නැහැ. මම ඒකක් ගන්න ළමයින්ට කියන්නේ 20ක් හරි ගියා නම් ඇති. 20ක් හරි ගියා නම් ඇති. හරි. ඒ වුණාට 25න් 25ම බොහෝ දුරට හරියනවා. ඉතින් එහෙමයි කියලා එක සැරයක් 25න් 25 හරි ගියේ එක්කෙනා ආයෙ පේපර් එකක් ලියද්දි 25න් 25ම හරියනවා කියලා වෙන්නේ නැහැ. ඉතින් එහෙනම් ඒක පටන් ගන්න. ඊට පස්සේ ඔයාලා දැන් මේ වෙනකන් මොකුත්ම වැඩක් කරලා නැත්තම් කොහොමද මේක ඉගෙන ගන්න? ඇත්තට මේක ඉගෙන ගන්න එක දවසින් වුණත් පුළුවන්. ඒ තමයි එකක් මතක තියාගන්න එක දවසින් හැබැයි ගණිතය ඉගෙන ගන්න බෑ. එක දවසින් පුළුවන් මොකක්ද? එක දවසින් පුළුවන් පේපර් එකට ඕන කරන තොරතුරු ටික ඉගෙන ගන්න. පේපර් එක ලියන්න ඕන කරන දැනුම ලබා ගන්න පුළුවන්. ඒ ගණිතය ඉගෙන ගන්නව නෙමෙයි. ඉතින් ඒකට ෆිල්ටර් කරලා පේපර් එකට අහන්න. දැන් උදාහරණ විදිහට භාග ගත්තොත් භාග වල තියෙනවා භාග එකතු කිරීම තියෙනවා, භාග අඩු කිරීම තියෙනවා, භාග ගුණ කිරීම තියෙනවා, භාග බෙදීම තියෙනවා. සහ ඒ අසින් තියෙන තුල්්‍ය භාග ඊට පස්සේ විෂම භාග මිශ්‍ර භාග කිරීම, මිශ්‍ර භාග විෂම භාග කිරීම. දැන් මේ තියරි ගොඩාක් භාගගත. ඇත්තටම මේ අවශ්‍ය නැති තියරි තියෙනවා. ඒක අවශ්‍ය නැහැ කියන්නේ දැන් ගණිතේ මේ පැත්තෙන් කවුරු හරි මේක බැලුවොත් හිතයි දැන් මං කිව්වොත් මේ ඇත්තටම අවශ්‍ය නැහැ විෂම භාගයත් මිශ්‍ර භාගයක් කරන එක, මිශ්‍ර භාගයක් විෂම භාගයක් කරන එක. මේ එකක්වත් ගන්න නැති කෙනෙකුට දැන් අද ඉගෙන ගන්න පටන් ගත්තොත් ඒක වැඩක් නැහැ. එතකොට දැන් ගණිතය දන්න සර් කෙනෙක් හරි මිස් කෙනෙක් හරි මේක බැලුවොත් කියයි මේ මොනවාද මේ කියන්නේ? ඉතින් විෂම භාග මිශ්‍ර භාග කරන්නයි, මිශ්‍ර භාග විෂම භාග කරන්නයි බැලුව ගණිතය ඉගෙනගෙන වැඩක් තියනවා කියලා. හරි. ගණිතය ඉගෙනගෙන වැඩක් නැහැ තමයි. දැන් මේ මම කතා කරන්නේ කාටද? මම කතා කරන්නේ යන්තම් S එකක් ගන්න ඉන්න කෙනෙකුට. එතකොට එයාට මේ කරුණු ගොඩාක් ඉගෙන ගන්න වෙලාවක් නැහැ. එයාට තියෙන්නේ අනිවාර්යයෙන්ම විභාගයට ලියන්න ඕන කරන තොරතුරු ටික එකතු කරගන්න. ඉතින් සමහර පාඩම් වල සමහර අවශ්‍ය නැති කරුණු අයින් කරන්න වෙනවා. ඉතින් කොහෙන්ද මේව හොයාගන්නේ? ඒක හොයාගන්න නම් ඔයාලට මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ මගේ වෙබ්සයිට් එකේ ලින්ක් එක තියෙනවා. මම මේ සෑම පාඩමක්ම අවශ්‍ය කරුණු ටික විතරක් දාලා හැම පාඩමක්ම හදලා තියෙනවා. කොච්චර කෙටිද කියනවනම් ඔයාට හැම පාඩමක ත්‍රිකෝණමිතිය ගත්තත්, ජ්‍යාමිතිය ගත්තත්, භාග ගත්තත්, සංඛ්‍යා රටා ගත්තත්, මොන පාඩම ගත්තත් ඔයාට විනාඩි 10ක් ඇතුළත තියරි ටික ඉගෙනගෙන පාස් පේපර් කරන ගානට උගන්වන්න පුළුවන්. උගන්වලා තියෙනවා. ඒ කියන්නේ විනාඩි 10ක් ඇතුළත
තියරි ටික උගන්වලා පාස් පේපර් සාකච්ඡා කරනවා. විශ්වාස කරන එකක් නෑ. ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකේ ගිහින් බලන්න මේ වෙබ්සයිට් එක මේ වෙනකම් වැඩක් කරලා නැත්තම් එතනින් ඔයාලට පුළුවන් වැඩ කරන්න පටන් ගන්න කරුණු ටික ඉගෙන ගන්න. ඉතින් මේ වීඩියෝ එක බලලා මේ විදිහට ඔයා වැඩත් කරලා ඔයාට මේකෙන් සාර්ථක ප්‍රතිඵලයක් ගන්න පුළුවන් වුණාද නැද්ද කියන එක අනිවාර්යෙන්ම අනිත් දවසේ තවත් දවසක ඇවිල්ලා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් විදිහට දාන්න. එතකොට පුළුවන් වෙයි තවත් කෙනෙක්ට දෙන්නෙක්ට හරි කීප දෙනෙක්ට හරි මේ ෆේල් වෙන්න ඉන්න කෙනෙක්ට ගොඩ යන්න අනිවාර්යෙන්ම ෂෙයා කරන්න ලයික් කරන්න ඒ වගේම මගේ channel එක subscribe කරන්න channel එකේ වීඩියෝස් ගොඩාක් තියෙනවා දැනුම ඔයාලට ලබා ගන්න පුළුවන් past paper සාකච්ඡා කරන. ඉතින් subscribe කරලා තියාගන්න තාමත් ඔයා subscribe කරලා නැත්නම් මගේ channel එකත් ආයිබෝන්